තිස්ස තිස්ස නවතිනු කිව්වේ කවුද? රනිල්. පිස්සුද බං? පිස්සු නෙමෙයි රනිල් කිව්වේ. තිස්ස තිස්ස නවතිනු කියලා. රනිල් කොහෙද? බුද්ධ ආගමේ තිස්ස තිස්ස නවතිනු කියලා කිව්වේ මිහිඳු හාමුදුරුවෝ. ඒ කියන්නේ මහින්ද. මහින්ද කිව්වේ එනු එනු කියලා. මහින්ද කිව්වේ එනු එනු කෝපි බොනු ආප්පනන් නොකනු කියලා. මන් දන්නේ අපි දන්නේ වෙච්ච දේවල් රටේ. හරියන්නේ නැහැ මේ වගේ මිනිහෙක්ව දාගෙන හරියන්නේ නැහැ. දරුවෝ මේ පන්තියට ගන්න බෑ. කොහෙද මොන්නේ? උඩට මයික් 1 2 3 4 5 6 7 8 9 10 මේ බව දන්නේ එකමුතු බෞද්ධ සමිතියේ විචාරණික ගිලන් රතියයි. මහා බක්මා තොරණ රාජා අද දින වැරදි බක්මාසි නෙමෙයි වෙසක් මාසි. මහා වෙසක් තොරණ රාජා මේ මම ගෙදරට ඇවිල්ලා මහා වෙසක් තොරණ රාජා අද රාත්‍රියට සියලුම සිනමා හල්වලදී ප්‍රචාරණය කරේ. සිනමා හල්වල නෙමේ තොරණ ප්‍රදර්ශනය වන්නේ පන්සල් භූමියේ තමයි තොරණ ප්‍රදර්ශනය වන්නේ. තොරණ ගැන කතා කරනවා නම් අපි බලුම 45000ක් දාගෙන තමයි මේ තොරණ බලු 47997යි. එහෙම කොහොමද? ඊයේ තුලම් මාදිර විදුරනේ මුහරම දන්නවද? මම කියන්න. එපා උකින් කියන්න. බලනොත් තමසගේ කොණ්ඩේ හැටි. ඇයි? හරියට නිකන් ඉත්තෑ කූරු වගේ. කොහොමද පන්තියකට එන්නේ? තාත්තා ඉත්තෑවේද? ඈ? මං අහන්නේ තාත්තා ඉත්තෑවේද කියනවා? දැන් මගේ තාත්තා නම් එහෙම නෙවෙයි. සර්ගේ තාත්තා සතා මොකද? මොකද? තාත්තගේ සතා මොකද කියලා. මගේ තාත්තගේ? ඔව්. ඇයි එහෙම අහන්නේ? නෑ කට්ට විතරනේ තියෙන්නේ තාත්තා ඉබ්බෙද්ද? තාත්තා ඉබ්බෙද්ද කියලා. ඉබ්බෙක් එනක් ගෙම්බට ගැහුවා වගේ. පන්තියට ඇතුල් වෙනවා නම් ළමෙක් වුණාම වෙලාවට එන්න ඕනේ. දැන් බලනවා වෙලාව කීයද කියලා. වෙලාව බලන්න වෙලාවක් නැහනේ. නෑ නෑ මං කියන්නේ දැන් බලනවා වෙලාව කීයද කියලා. වෙලාව බලන්න වෙලාවක් නැහැ. ළමයෝ අද දවසේ වැඩකාරයා අපේ සුන්දර මේ කොළුකාරයා කැරි වැඩ කරන්න පුරුදු වෙන්න එපා හුස්සිය පුතෝ වදපු අම්මට බන්නන්න එපා ෆෝන් එකක් ගත්තා. අධිකරණයට බලපෑම් කරා කියන එකට හොඳම උදාහරණය මොකද්ද? මේ මගේ වම් පැත්තෙන් ඉන්න මනුෂ්‍ය නායකකාර. මනුෂ්‍ය නායකකාර ඡන්දෙදී ප්‍රශ්නයක් වුණා. ඊට පස්සේ මනුෂ්‍ය නායකකාර හැම YouTube එකේම ගිහිල්ලා මොනවද කිව්වේ? මගේ නඩුව ෂේප් කරලා දුන්නේ අරලියගහ මන්දිරයට. හිටපු නීතිපති මොහාන් පීරිස්ව ගෙනලා මේ කොල්ලව බේරලා දෙන්න කියලා මහින්ද රාජපක්ෂ කිව්වා කියලා. කියපන්කෝ බලන් ඉන්නේ මාව කන්න හදන්න. අම්මා පල්ල ජේසු පල්ල බුදුන් පල්ල විශ්වාස කරනවා නම් විශ්වාස කරපල්ල නැත්තම් මට වැඩකුත් නැහැ. යාළුවා ඔප්පු ගන්න. මිත්‍රයා මගේ යාළුවා කරදර කරන්න එපා. කැලණියේ මං කියනවා අර කතාව. අර කතාව කියනවා. අර කියන්න එපයි කිව්ව කතාව. එපා කියන්න එපා. අපි යාළුවනේ. ඔයාලා ඉස්සලා දැම්මේ. ඔයානේ මට කියලා දුන්නේ. ඉතින් මේක අපිලගේ රට අපිලගේ නීතිය අම්මට හැමෙන්න ඕනෝක තමයි ප්‍රශ්නේ. චුට්ටකින් මේ හැමෝටම කියන්න කැමති මේ එකෙකුටවත් මං බය නැහැ. ඕනම කෙනෙකුට තනියම වුණත් මුහුණ දෙන්න. තනියම වුණත් මුහුණ දෙන්න. එකෙකුටවත් බය නැහැ. එකෙකුටවත් බය නැහැ. පුළුවන් නම් කියනවා. පුළුවන් නම් කියනවා. what the මම එක දිගටම සටන් කළේ ඡන්ද බලාගෙන නෙමෙයි. අදත් මම කතා කරන්නේ ඡන්ද බලාගෙන නෙමෙයි. මම ස්වාධීනව ඉල්ලනවා. තමුන්නාස්ලට ඕනනම් ඇප්ප නැතුව ගෙදර යවන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඇත්ත කතා කරලා හිරේ ඉන්නවා. බොරු කියලා මිනිසුන් රවට්ටලා එළියේ ඉන්නේ නැහැ. මම ඒක නම්බුකාරව විදිනවා.
මම නම්බුකාර විදිනවා. මම කිව්ව හැම ප්‍රකාශයෙන්ම අපි මම ඒ වගකීම් ගන්නවා. පහුගිය ටිකේ දේශපාලන වේදිකාවේදී මට ඉස්සරහින් ජනතාව කිව්වා රංජන් අයියා කියන්න මේ ගෝඨාභය මහත්තයා ගන්ටාරයක් හොරකම් කළා කියලා. මම කිව්වා මම එහෙම කියන්නේ නැහැ. මම එහෙම කිව්වොත් එක බොරුවක් කිව්වොත් අර කිව්ව සේරම ඇත්ත නැති වෙනවා. මම කිව්වා ඒ ගන්ටාරේ මගේ කැන්ඩි සිටි සෙන්ටර් එකේ ආලෝක උදපාදි කරපු ඩිරෙක්ටර් ඒ අධ්‍යක්ෂකතුමා නිෂ්පාදකතුමා ගිහිලා තියලා තියෙනවා විහාරේ විහාරාධිපති කිව්වා ගන්ටාර දිනනවා කියලා. ඒ හින්දා මම බොරු කියන්නේ නැහැ. මගේ දේශපාලනේ බොරුව නැහැ. මම කතා කළා නම් පහුගිය ටිකේ තමුන්නාසලා දකින්න ඇති කිව්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කොකේන් බොනවා කියලා. මට ඔප්පු කරගන්න බැරුව මම අසරණ වෙලා ඉද්දි මම කතා කළා තමුන්නාසලා කඩමට විහිළු කරන එක්තරා කෙනෙක්ට. පියුමි හංසමාලි. එයා තමයි හරියටම විස්තර ඇතුව කිව්වේ කවුද කොකේන් අරන් නයිට් ක්ලබ් වල කොකේන් ගහන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් සෙට් එක අන්න දැන් තියෙනවා. එතකොට උපාය දූතෙක් විදියට මම මේ වැඩේ කරලා තියෙනවා. දැන් එළි වෙලා තියෙනවා. කවුද මැක්ඩොනල්ඩ් බෑග් එකේ චාලි අරන් ආවේ? කවුද අයිස් අරන් ආවේ? කවුද අපිට සල්ලි බෙදන්නේ? මේ සේරම එළි වෙන්න එලි කරගන්නට නොයෙකුත් උපක්‍රම පාවිච්චි කරන්න වෙනවා. මම කරපු වැඩේ ගැන සදාචාරාත්මක සර්ටිෆිකේට් මට කාගෙන්වත් ඕනේ නැහැ. මම දන්නවා මම කළේ හරි වැඩක්. ඒක කළේ ජීවිතේ පරදුවට තියලා. මගේ ජීවිතේ නැති වෙයි කියන දේ තියෙද්දිත් මම ඒ දේ කළේ නිර්මුලාස් රාඩුඩු මන්ත්‍රීතුමනි මේ රටේ ජනතාව වෙනුවෙන් කියන එක මට ඒ සතුට තියෙනවා. මටත් පුළුවන් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න. මටත් පුළුවන් හැමෝටම අතවන්නලා hina වෙලා අයිස්ක්‍රීම් විකුණන මිනිහෙක් වගේ ඉන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. කවුරුත් යාළුයි. හලෝ මචං සේරවෙක් යාළුයි. එහෙම කරන්නද මේ පාර්ලිමේන්තුවට 2 කෝටි 20 ලක්ෂක ජනතාව පාර්ලිමේන්තුවට එවන්නේ අපිව. ඒ අයව නියෝජනය කරන්න. අද මේ කුඩු සල්ලි හින්දා කුඩු නාලිකා හින්දා මුළු රටම